ගජනායක ඇන්තෝරියම් මගේ YouTube channel එකට ආදරණීය ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා. අද ටිකක් දවස් කීපයකට පස්සේ මම හිතුවා ඔයාලට පුංචි වීඩියෝ එකක් අරගෙන එන්න. ඇත්තටම වීඩියෝ එකක් නම් හැමදාම කරන්න කැමතියි. ඒත් ඉතින් තියෙන වැඩ රාජකාරී බහුල තත්ත්වයක් එක්ක සමහර වෙලාවට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් අද දවසේ ඔයාලට වැදගත් වෙන තොරතුරක් දෙන්න පුංචි දැනුම උවමාරු කර ගැනීමක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම කැමති අපේ තියෙන පැළ ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් අපිට ඒකට කරන්න තියෙන හොඳම දෙයක් තමයි පැළ කට් කරලා පැළ බෝ කරගන්න එක. එතකොට කට් කරාම අපි ඒ කට් කරපු ඇන්තෝරියම් ශාකයේ ඉහළ කොටස ආයෙ මැරෙන්නේ නැති වෙන්න හොඳට මුල් අද්දවලා සීසන් කරගන්න ඕනේ. සමහර වෙලාවට අපේ පැළ එහෙම කට් කරාට පස්සේ ඉහළ කොටස මැරෙන්න පුළුවන්. මගේ මේ ඇන්තෝරියම් හිටවන්න පටන් ගත්ත කාලේ මුලින්ම මම කට් කරපු ඇන්තෝරියම් ගස් ටිකේ බොටම් කොටස් ටික වගේම ටොප් එක ඒ හැම කොටසක්ම මැරිලා තියෙනවා. එතකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇන්තෝරියම් ගහක් කට් කරාම ඉහළ කොටස අපි මැරෙන්නේ නැති වෙන්න හොඳට හදාගන්නේ කොහොමද කියන එක. ඒක එක එක්කෙනා එක දේවල් කරනවා. මම කරන දේ ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. මම මුලින්ම මේකට ක්‍රම කිහිපයක් අත්හදා බැලුවා. සාමාන්‍ය මීඩියා එකේ හිටවලා බලලා තියෙනවා. ගස් 10ක් හිටෙව්වහම එක ගහක් දෙකක් වගේ සාමාන්‍ය මීඩියා එකේ හැදුණා. අනිත් ගස් ටික සේරම මැරුණා. ඊට පස්සේ මම වැලි වල හිටවලා තියෙනවා. වැලි වල හිටෙව්වහමත් මට එහෙම ලොකුවට සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. ඒ වගේනුත් ගස් 5ක් හිටෙව්වත් එකක් දෙකක් වගේ තමයි ඉතුරු වුණේ. අනිත් ඒවා මැරුණා. දැන් මම පහුගිය දවස්වල වැලි වල හිටවපු ප්ලාන්ට් වලින් මේ විදිහට මුලක් දාලා මේ හරි ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක විතරයි. එතකොට මේකේ මේ අලුතෙන් ගිරියක් එන ගමන් තියෙන. එතකොට මේ ප්ලාන්ට් එක විතරයි මුලක් දාලා වැලි මාධ්‍යයේ සිහින් වැලි මාධ්‍යයේ හිටවලා හරි ගියේ. හැබැයි මේ ප්ලාන්ට් එක මම මේ කප් එකට දාද්දි මේ ප්ලාන්ට් එකේ එකම කොළයක්වත් තිබුණේ නැහැ. එතකොට මේ ප්ලාන්ට් එකත් අර කලින් වගේ සාමාන්‍ය මීඩියා එකේ টොප් එක හිටවලා මැරීගෙන එනකොට ඉතුරු වුණ කොළ තුනත් එක්ක තමයි මම මේ ගහ හොඳට කඳ කුණු වෙලා තිබුණා. ඒ කුණු වෙච්ච කොටස් ඔක්කොම සුද්ධ කරලා අයින් කරලා මේ විදියට මේ වැලි මාධ්‍ය හිටෙව්වේ. එතකොට ඒකෙන් මේ විදියට මුලක් දැන් ඇවිල්ලා තියෙනවා. ඊළඟ ක්‍රමය තමයි මට නම් වඩාත්ම සාර්ථකම ක්‍රමය තමයි මේ ක්‍රමය. ඒක තමයි කොකෝ ප්ලස් ටිකක් සිහින්ම වැල්ල නෙමෙයි ටිකක් කැට සහිත වැලි. මෙන්න මේ දෙක එකට මිශ්‍ර කරලා හදාගන්න මීඩියා එක. මෙන්න මේ මීඩියා එකේ මේ බලන්නකො අලුතෙන් මුල් ඇදෙන විදිහ. මේ විදියට මේ මුල් ඇදිලා තියෙනවා. සීසන් වෙලා තමයි හොඳට මේ ප්ලාන්ට් එක තියෙන්නේ. එතකොට මේ අපිට ඒක හොඳට පෙන්눔 කරන දේකුත් විදියට මේ දැල්ලක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ ප්ලාන්ට් එක. මේකත් ඒ වගේ මෙන්න බලන්න මුලක් මේ ගිහිල්ලා තියෙනවා. මේකත් හොඳට සීසන් වෙලා තියෙන චූටි මුල් ඔයාලට මේ විදියට මේ කප් එකේ පිටතින් බැලුවහම බලා ගන්න පුළුවන්. එතකොට මේ ප්ලාන්ට් දෙකම දැන් හොඳට සීසන් වෙලා තමයි තියෙන්නේ. අපිට දැන් පුළුවන් මේක සාමාන්‍ය මීඩියා එකට මාරු කරන්න. ඉතින් මං හැම වෙලේම ඉදිරියට හැමදාම වගේ টොප් එක සීසන් කරන්න හොඳම මාධ්‍ය විදිහට මෙන්න මේක තමයි හඳුනගෙන තියෙන්නේ. කොකෝ ප්ලස් එක ටිකක් ලොකු වැලි. නැත්නම් බොරළු පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා හදාගත්ත මීඩියා එක. මේ මීඩියා එකේ
හොඳට අපිට ප්ලාන්ට් වල টොප් එක සීසන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ගස් දෙකත් එක්කම කට් කරලා සීසන් කරපු টොප් එකක් තමයි ඔයාලා මේ දකින්නේ. ඒක මම normal media එකට මාරු කරලා තියෙනවා. එතකොට බලන්නකො ඔයාගේ ලස්සන දැල්ලකුත් ඇවිල්ලා, ලස්සන අලුත් මලකුත් ඇවිල්ලා මේ විදිහට අපිට ලස්සනට ප්ලාන්ට් එක සීසන් කරලා ගන්න පුළුවන්. එතකොට ටික කාලයක් යද්දී අපිට මේ ප්ලාන්ට් එක ආයෙත් පාරක් කට් කරන්නත් පුළුවන්. ඒ විදිහට තමයි ප්ලාන්ට් එකක් සීසන් කරගන්න පුළුවන් සාර්ථකම ක්‍රමය විදිහට මම දකින්නේ. ඉතින් මෙන්න මේ කොකෝ ප්ලස් සමග වැලි කියන දෙක එකතු කරලා හදාගත්ත මීඩියා එක. ඉතින් ඔයාලටත් ඔයාලගේ ප්ලාන්ට් කට් කරාම ඉහළ කොටස මැරෙන්නේ නැතුව හදාගන්න ඕන නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි කොකෝ ප්ලස් වැලි මීඩියා එකේ හදන එක. ඉතින් හැම කෙනෙක්ටම ඔයාලගේ පැල ප්‍රමාණය වැඩි කරගෙන ඒ වගේ ලස්සන මල් බලන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝගෙම ඉල්ලා සිටිනවා ඉදිරියේදීත් මම දන්න දේවල් ඔයාලට කියලා දෙන්න කැමැති. මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මාව subscribe කරන්න කියලත් ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ගිහින් එන්නම් හැම කෙනෙක්ටම බුදු සරණයි.